මානව සම්පත වැඩි කර ගැනීමට අපි කටයුතු කරා අපේ බලයට පත් වෙච්ච මුල් මාසෙම අපි ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව හරහා දල වශයෙන් 1000කට ආසන්න පුරක්පාඩු ප්‍රමාණයක් අපි බඳවා ගැනීම මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඒ විදිහට අපි මානව සම්පත වැඩි කර ගැනීම කරගෙන ගියා. භෞතික සම්පත කියන එක අපිට ක්ෂණිකව වැඩි කරගන්න බෑ. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. දුම්රිය පිහිලි යථාවත් කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මුහුදු බඩ මාර්ගය ගත්තොත් එහෙම නිතරම අපිට පැමිණෙනවා පමා වෙනවා. ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. අබලන් වෙච්ච පාලම් 7කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේ ප්‍රමාණය සෑහෙන කාලයක් තිස්සේ යථාවත් වෙලා නැහැ. එතකොට ඒ වගේ දානවා පාලම් පරණ වුණාට පස්සේ එතනින් යන්න පුළුවන් ස්පීඩ් ලිමිට් එක වේග සීමාවක් කෝෂන් බෝඩ් එකක් දානවා. එතකොට දුම්රිය ධාවනය වෙන්නේ මේ පාලම් මතින් යම්කිසි වේග සීමාවකට යටත්ව. මේ නිසා පරක් වෙනවා එකක්. දෙක රේල් පීලි නිතරම මුහුදුබඩ මාර්ගයේ කොරෝෂන් මලකඩ කැණීමට ලක් වෙනවා සහ ඒවා පරණයි. ඒතර මේ දෙක සඳහා අපි මේ වෙනකොට වැඩ කටයුතු කරමින් ඉන්නවා. පාලම් සඳහා එස්ටිමේට් සකස් කිරීමේ ඉක්මනට කරන්න හැකියාව තියෙන අපිට මාර්ග සංගණන අධිකාරිය හරහා ඒ නිසා අපිට ඒ පැත්තෙන් ඩිසයින් කරලා ඉවරලා දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ටෙන්ඩර් කරන වැඩ පිළිවෙලක් කරගෙන යනවා. අපි හිතන ඉදිරි මාස 6 ඇතුළත ටෙන්ඩර් කිරීම පටන් ගන්න පුළුවන් වෙයි කියලා මේ මාස පාලම් 7. රේල් පීලි යථාවත් කිරීම අපි ඇනෝමක් දාලා තියෙනවා රේල් පීලි 10000ක ඇනෝමක්. ඒක දැන් චීන වරායට ඇවිල්ලා තියෙන්නේ. තව මාස 2-3ක් ඇතුළත මේ රේල් පීලි ටික ලංකාවට ගෙනල්ලා ඉවරලා අපිට රේල් පීලි රිප්ලේස් කරගැනීමේ හැකියාව ලැබෙයි කියලා. දුම්රිය රක්ෂිත බිම් ප්‍රමාණය හෙක්ටයාර 5739.851කි. දුම්රිය රක්ෂිත භූමියේ දුම්රිය මාර්ග, දුම්රිය ස්ථාන, දුම්රිය නිවාස, දුම්රිය ගබඩා, කර්මාන්ත ශාලා, දුම්රිය අංගන වලින් යුක්ත වන අතර දුම්රිය මාර්ග දෙපස රක්ෂිත භූමියේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් හා දුම්රිය මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදා ගැනේ. ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය නොවන ඉඩම් ඉල්ලීම පරිදි බදු වශයෙන් බාහිර පුද්ගලයන්ට ලබා දීම සිදු කරනු ලබයි. දීර්ඝ කාලයක සිට දුම්රිය රක්ෂිතයන් බාහිර පුද්ගලයන් අනවසර ඉදිකිරීම හා වගාවන් සඳහා අල්ලාගෙන සිටි. දුම්රිය මාර්ගය හා දුම්රිය රක්ෂිත අයත් භූමියේ ප්‍රමාණය වෙන වෙනම ගණනය කිරීමක් සිදු කර නොමැති අතර සමස්ත දුම්රිය රක්ෂිත ප්‍රමාණය ගණනය කර ඇත. අනවසර ඉදිකිරීම දුටු විට අදාළ ආයතන දැනුවත් කර ඉවත් කිරීමේ කටයුතු කරනු ලබයි. තවද දුම්රිය ධාවනයට අවශ්‍ය වන සීමාවන් දුම්රිය මාර්ග නඩත්තු කරන සේවකයන් විසින් පිරිසිදු කිරීම සිදු කරන අතර ඉන් ඔබට ඇති සීමාව පිරිසිදු කිරීම අවශ්‍යතාව අනුව පමණක් සිදු කරනු ලබයි. දුම්රිය රක්ෂිත දෙපස පළාත් පාලන ආයතන මගින් අවසරගෙන හා අනවසරයෙන් දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ග සකස් කර ඇත. එම මාර්ග කාපට්ටා කොන්ක්‍රීට් යොදා වැඩි දියුණු කිරීමට යාම තුලින්
තුලින් ඉදිරියේදී දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ග බවට පරිවර්තනය කිරීමේදී ගැටලු ඇතිවන බැවින් එම අවසර හා අනවසර මාර්ග කොන්ක්‍රීට් කිරීම හෝ කාපට් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය දෙනු ලැබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තොත් විශාල ඉඩම් ප්‍රමාණයක් රට පුරා තියෙනවා. ඒතර සංවාදන කටයුතු සඳහා මේ ඉඩම් ඉල්ලනවා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව මිනින්දෝරු කටයුතු මගින් සර්වේ කරලා ඉවරලා හරියට ඇඳගෙන ගල් තියලා නිශ්චිත මායිම් ලකුණු කරලා මායිම් ලකුණු කරපු තැන් ඉතාම අල්පයයි තියෙන්නේ. ඉතින් මේ නිසා අපි වැඩ පිළිවෙල පටන්ගෙන තියෙනවා මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් මායිම් ලකුණු කරලා ඉවරලා සර්වේ කරලා ඉවරලා හරියට අඳුර ගන්න යම් කිසි කාලයක් ගත වෙයි. අපි හිතනවා අවුරුදු දෙකමාරක් වගේ කාලයක් ඇතුළත මේ ප්‍රශ්නෙට සම්පූර්ණ සර්වේ එකක් කරලා ඉවරලා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අඳුරගෙන දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් මොනවද කියන එක අඳුරගෙන ඒ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය නොවන ඉඩම් යම් කිසි සංවර්ධන කටයුතු සඳහා බැහැර කළ හැකිනම් ඒ කෙසේද කරන්නේ කියන පිළිබඳව වැඩ පිළිවෙලක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ආසියානු සංවර්ධන බැංකුව මගින් එහි ණය ආධාර යටතේ කොළඹ සිට රාගම දක්වා 4 වන මාර්ගයත් රාගම සිට වේයන්ගොඩ දක්වා 3 වන මාර්ගයත් කොළඹ සිට පානදුර දක්වා 3 වන මාර්ගයත් මර්දාන සිට මාකුඹර දක්වා දිත්ව ඉහළින් ගමන් ගන්නා දුම්රිය මාර්ගයත් හා මාකුඹර සිට අරුක්වත්ත දක්වා බිමින් ඉදිවන දෙවන මාර්ගයත් විදුලි දුම්රිය ධාවනය කිරීමට හැකිවන පරිදි සැලසුම් සකස් කර ඇත. විමධ්‍යගත අරමුදල් මගින් පොල්ගහවෙල සිට කුරුණෑගල මහව දිත්ව මාර්ගයත් පයාගල අලුත්ගම දිත්ව මාර්ගයත් මීගමුව කොච්චිකඩේ දිත්ව මාර්ගයත් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. අවිස්සාවේල සිට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමට සාක්ෂරතා අධ්‍යයනය හා මූලික සැලසුම් සකස් කිරීමට උපදේශන සේවාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇත. පේරාදෙණිය ගම්පල දිත්ව මාර්ගයත් පේරාදෙණිය නුවර වත්තේගම දිත්ව මාර්ගයත් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී.